සිල්වා නිතරම මිතුරන් සමග කියන්නේ කරුණාව ගැන අවංකකම ඒ වගේම දන් දීමේ වැදගත්කම ගැන. දවසක් හාවා මිතුරන්ට දෙනවා මෙහෙම උපදෙසක්. හෙට පොය දවසක් ඔබට ලැබෙන ආහාරයෙන් කොටසක් දෙන්න ඕනේ පැමිණි විට දුන්නේ මගේ යාචකයා. පොය දවසේ උදෑසන යාළුවෝ තුන්දෙනා යනවා කෑම සොයන්න. කම්බිවලදී වස්කාව තිබුණා වැල්ල වලලලා මාළු 7 දෙනෙක් පැලක අමුණලා. ඉවලා ගියේ කොහේකෝ හැල්පතට. ඒක දිහා හමුණා අලපෙන්න. දමා තිබුණා මුදෝකු දීකිලි